නොකිව්වට මම කියයි නුඹහට වැවරව් මේ රොබ රෝසියන් වලින් පිට පවාර වූදුන් අපේ ආදර අන්තරේ ප්‍රේමයේ දෙවඟන නුබයි ගිරිමාලිගේ මදරාමල් අතර සැඟවූ ප්‍රේමාලක මණ්ඩපේ මියනතුරු සොඳුරුතම රතිගන නුඹ තමාම තොදරී කාරණා මං කියන්නම් හැරෙනා හිත අදන්න වේදනා සිපනිවන්නම් රාවනා ස්පේස් අදත් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ ස්පේස් ප්‍රෝග්‍රෑම් එකට එනවා වගේම බොහොම විශේෂ චරිතයක් එක්ක. වැඩි හැඳින්වීමක් කරන්න නෑ ඒ අහපු ගීතයත් එක්ක ඒ දැකපු චරිතයත් එක්ක මම හිතනවා ඔබ දන්නවා කවුද ඒ කියලා. වැඩි කතාබහක් අවශ්‍ය නෑ ඒ කෙනා ගැන. මොකද නමින්ම ඔබ දන්න කෙනෙක් හොඳට හඳුනන කෙනෙක් ඔහුගේ වැඩ ගැන ඔබ හොඳින්ම දන්නවා. මේ තරිදු දම්සරත් එක්ක තමයි අද ස්පේස් කතාබහ අපි සිද්ධ කරන්නේ. තරිදු අය කොහොමද? හොඳින් ඉන්න. අයිබෝ. මට මේ දැන් ඔබේ වැඩත් එක්ක අපි නිතර ඉන්නවා ඉතින් දකින්නවා බලනවා මේ දේවල් සහ මේ අපි මෙහෙම කතාබහන් වලදිත් හම්බෙලා තියෙනවා. මේ මට මෑතක හිතිච්ච දෙයක් තමයි ටිකක් මේ ඔබේ ගීත ටිකක් එළියට එනවා අඩු වගේ ගතියකුත් තියෙනවා. හැබැයි මේ ප්‍රසංග වේදිකාවල දකිනවා. මොකද්ද මේ එකපාරම ටිකක් වෙනස් පැත්තකින්ද එන්නේ මේ? නැහැ මේ මම වැඩ ටිකක් කරනවා සාකරමින් යනවා මේ ඒක මේ ඉදිරි මාස කීපේ මගේ channel එකේ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පහුගිය අවුරුදු 1කමාරක් විතර මම පොඩ්ඩක් නිහඬව හිටියා. ඒත් මම වැඩ කීපයක් කරා වෙන මේ නිර්මාණ කටයුතු වගේ. කොන්සර්ට් කීපයක් මට හම්බෙලා තියෙනවා මේ මට ගැළපෙන ඒවා මම බලලා ඒවට සහභාගී වෙනවා. මගේ නිර්මාණ එක්ක මේ නිර්මාණ ටික එතෙන්ට ගැළපෙනවා නම් සහ මට එතන ගැළපෙනවා නම් මම ඒවට සහභාගී වෙනවා. සහ මම පරිස්සමින් ඒක කරගන්න යනවා. මේ තාමට අහන්න හිතිච්ච දෙයක් තමයි මේ දැන් අපි පළවෙනි මහපු සින්දුව මන්දෝදරි. මේ දවස්වල ගොඩක් මේ සෝෂල් මීඩියා ඇතුලේ වෛරල් වෙච්ච සින්දුවක්. ගොඩක් දෙනා හරි ආදරෙන් වැළඳගත්තා. හැබැයි මේක හදලා ගොඩක් කල් නේද මේ කොහොමද ගීතය හැදෙන්නේ? මන්දෝදරි කරලා දැන් ඇත්තටම අවුරුදු 4ක් විතර වෙනවා මම හිතන්නේ. ඒක ඒ සින්දු ඔක්කොටම මට කියන්න තියෙන එකම දේ තමයි කියන්නේ මම ආයාසයෙන් සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය කිසිම නිර්මාණයක්. සරලවම කිව්වොත් දැන් රොබරෝසියන් එක පළවෙනියටම දැන් අවුරුදු 7කටත් එහාම හිටන්. ඒක කරලත් මේ අවුරුදු කීපයක් මැනගල් ඒකේ views 1000ක්වත් තිබුණ නැහැ. නමුත් දැන් මේ වෙද්දි 1 මිලියන් වෙලා තියෙනවා. දැන් මන්දෝදරි කර වෙලා තින්නේ ඇත්තටම මේක හඹාගෙන ආපු ඒක හැම වෙලේම අහන පිරිසට එහා ගියපු අර තව පිරිසක් ඉන්නවානේ. ඒ පිරිසට දැන් යම් තාක් දුරට මේක ගිහින් තියෙනවා. ඒක එකක් මම සතුටුයි ඒ ගැන. එකක් ඒකට කිසිම ආයාසයකින් තොරව ඒක ඇත්තම වෙන දෙයක් මිසක් මේ ඒක කරපු දෙයක් නෙවෙයි නිසා මේ එහෙම මිනිස්සු අහන එක සහ මං බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් ඒ එකතු වෙන පිරිස අනිත් ගීත ටිකත් රස විඳී සහ මේ කවුද කියලා බලයි සහ මේ වැඩ මොනවද කියලා බලයි කියන එක ගැන මම මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. රොබරෝසියන් ගැන පොඩ්ඩක් වෙනම කතා කරන්න ඕනේ. හැමදාම එකත් කතා කරනවා. හැබැයි මේ හැම වැඩසටහනම කතා කරත් අපි නිතර හම්බුණත් කතා කරනවා. හැබැයි රොබරෝසියන් වගේ ගීත ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මන්දෝදරි කියලා කියන්නේ ඒ වගේ ගීතයක්ම තමයි. මේ මම පොඩ්ඩක් වෙන පැත්තකට එන්න ගීත ගැන කතා කරත් මේ අද ප්‍රසංග ගැන කතා කරොත් ඔබත් දැන් ටිකක් ප්‍රසංගවල ඉන්නවා. කලින් අහපු දෙයම තමයි මේ ඔබෙත් ප්‍රසංගයක් තියෙනවා. ඒකත් වෙන හැඩයක් ගන්න එක. මේ ප්‍රසංග කලාව ගැන මොකද තියෙන අදහස? දැන් අපිට අර මේ
හැම වීකෙන්ඩ් එකේම වගේ මොක්කරි ප්‍රසංගයක් තියෙනවා විවිධ හැඩ යන්ව ලේවා විවිධ රසයන්ව ලේවා වැඩේ හොඳයි ඔබේ අදහස කොහොමද ඒක ඇත්තරම එක කාලෙකට ඉතිහාසි නම් දැන් ඒක රැලි නිර්මාණය වෙලා තින ඒ වගේ නිර්මාණය වෙනවා එක ඒ කාලෙට ඔබිට දේවල්ටිය මුසික් ඉන්ඩස්ට්‍රිකෙත් ඇවිල්ලා මේ එහෙම එකක පාට මල් තිීන්න ඕන එතකොට තම මම හිතන්නේ මේ එක ලස්සනවෙන් තින් මේ ඒ කැරකිරිවෙලා ඒකට්ටික වැඩටික කරන්න යනවා දැන් කෝන්සට් කරන අය ඔය හැමවර්ගෙම කීප දෙනෙක් මේ අකරගන්න මොකද ඒකෙන් සාමනය සරල දෙයක් ඒක තේරුම් ගන්න මේ මොකද හේතුව තමයි එතකොට ඒකට පිරිසකතු කරගන්න ලේසි පහසු සහ මේ ඒක අමුතු හැඩයක් ගෙනතකොට ඉතින් ඒවත් එක ගත්තහම මේ මමත් ඒකට මට ගැලපෙනවන මම යනවා මගේ සිින්දුව තෙන්ට ගැලපෙනවන ඒක හොඳ දෙයක් ඇත්තරම සහ අපිටත් ඉඩ කඩක්යකින් වෙන්ගෙනවා කියනක සෑහෙන හොඳ ප්‍රවණතාවයක් මොකද හේතු ඇවිල්ලා මේ වගේ තින ගුණාත්මක බෑමන් කියන්න අනිත්‍යව අඩුයි කියලා මං කියන්නේ අර්ථය අතින් ඒ වගේ දේවල්ලින් තින් මම් බලාපොරොත්තිනවා මේ ගීතකින් වෙන්න ඕන දේ පණිවිඩයක් කරමකක් කරී සමාජ සාකච්ඡාවක් විය යුතුයි කියෙන ති මං ඒකට සැවත්තෙන් සහභාගෙන සමාජ සාකච්ඡාවක් වගේ වචනයකාපු හිද මං අහන්න මේ ඔබ කීප තැනකදිම කියල තියෙනවර ඔබේ ප්‍රසංගයකට හරි ප්‍රසංගවලට ගියාම හරි කැමති මේ ටිකක් ඉන්න ඇත් එක්ක කතා කරන්න වගේ දෙයක් එහෙම දෙයක් මං අහල තියෙන ඔබ මේ හදන මේ සංවාදය ඇතුළ අපි හදනවන මේ සංගීතයෙන් වේවා කලාවෙන් වේවා අපි උත්සාහ කරන්න මේ යම් කිසි සංවාදයක් හදාගන්නන ඒකට මේ වර්තමානය ටිකක් හොඳ මේකක් ඇති වෙලා තියෙනවගේ එකක් තියෙනවා පොත් එක්ක මිනිස්සු ඉන්නවා සිනමාවට යනවා මිනිස්සු චිත්‍රපටි බලනවා සංගීතයටත් ඒ වගේ දෙයක් වෙලා තියෙනවා මේ ඒ ගැන ඔබ හිතන්න මොනවගේ දෙයක් හැම කාලෙදිම හැම වැඩක්ම සිද්ධනවා අපි හිතමු එක කාලෙක දැන් අවුරුදු ගානකට කලින් වෙනම රැල්ලක් නිර්මාණය වෙලා තිබ්බේ ඒත් අපි වැඩ කරා නමුත් අපි සින්දු එම සමාජය අතරට යන්න එහෙම ලොකු ප්‍රවණතාවයක් තිබ්බේ නැහැ. නමුත් ඊට පස්සේ කාලෙන් කාලෙකට ඒ මාර හිතනි වෙන සින්දු නැත්තම් අර්ථයක් තියෙන සින්දු ටිකක් මිනිස්සු වැළඳ ගන්න වැඩි නැඹුරුවක් දැක්වුවා. එතකොට දැන් වෙන්නේ ඇත්තටම වැඩ වෙනවා. ඒවා යම් තාක් දුරකට සමාජගත වීමට ඉඩ තියෙනවා. කලිනුත් ඒගොල්ලෝ ඒ විදිහටම වැඩ කරා. එතකොට මේ මම කියන්නේ මේ ඒ වැඩටික ඒ විදිරම සිද්ධ වෙනවා මිනිස්සු අහනවා ඒවත් එක්ක සමාජ කතිකාවල් ඇති වෙනවා ඒවා හොඳ හෝ නරකව හැම එකම එනවා අනිත්කාරණය තමයි දැන් මම කැමති කියන්න හේතුව මේ කොන්සට් එක්ක ඩාපුවම මේ ගුඩ්ඩු ඉගොල්ලොන්ගේ පෞද්ගලික අත්දැකීම් වෙලාවකට මාත් එක්ක බෙදාගන්නවා එකට්ටිගේ මොනහරි තියෙන දෙයක් තියෙනවන මාත් එක්ක කියනවා එකට්ටිට ඒක දැනුන හැටි සහ ඒකට අත්දැකීම මොකක්ද උනේ කියන එක මට තියෙනවා. ඉතින් මට ඇත්තට මේක හරි සතුටුයි. දැන් කමෙන්ට් සෙක්ෂන් එකෙත් ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ මෙහෙම කතා තියෙනවා. ඉතින් ඇත්තට මේකෙන් තමයි අපව අලුත් වැඩකට අත ගහන්න මේ පන්නරයක් ලැබෙන්නේ. මේ අර කියපු දේ මේ අපි අර කොන්සර්ට් වලට ගියාම දකින්නවා සමහර එන අපේ ඔබේ මේ යාළුවෝ හැමතැනම අපි දකින්නේ එකම චරිත ටිකයි එක මූණු ටිකක් හරි යාළුකමක් තියෙන ඒක පවුලක වගේ පිරිසක් මේ ඔය රොබරෝසියන් ගීතයත් එක්ක මං හිතන්නේ මේ බැඳිච්ච ගොඩක් කතා තියෙනවා මේ නුවර වැවරව් මේ ඇති වෙච්ච ආදර කතා නැති වෙච්ච ආදර කතා මම හිතන්නේ එහෙම මොන අහපු කතා තියෙනවද ඔබේ මේ සින්දු අහන අය එහෙම කියපු දේවල් මොන හරි තියෙනවනම් කියන්න. ඔව් සමහර වෙලාවට මේ එකක් මට පෞද්ගලිකව හම්බෙලා කියනවා තියෙනවා සමහරලාට මේ කතා කරලා හරි මැසෙන්ජරකින් හරි නැත්තම් පිස්සෝ එක්කදී හම්බෙලා හරි එහෙම කියපුවා තියෙනවා. කියන්නේ මේ සමහර කට්ටිය මේ සින්දු හින්දා හම්බෙලා තියෙනවා. සමහර වෙලාවට පළවෙනි කොන්සර්ට් එකට එද්දී ඒ කට්ටිය දෙන්න එකට ඇවිල්ලා දෙවෙනි කොන්සර්ට් එකට මම තනියම ආවි කියන. තුරන්නේ එහෙම එක විදිහේ මේ ආදර කතා තියෙනවා. දැන් ඔය සොයා ගැනීම වගේ සින්දුවක් ගත්තාම මේ ඒක පෞද්ගලිකව දැනිච්ච මිනිස්සු ඉන්නවා මේ ඒක එහෙම වෙච්ච අය කියන්නේ තරුණ අය නෙවෙයි මං කියන්නේ ටිකක් මැදිවි මිනිස්සු මේ එහෙම අර එක එක මිනිස්සු හම්බෙලා තිනවා. මට ඔය කාලියගේ අර අද ස්ට්‍රීම් ගැන කිව්වන් පස්සේ මට පොළොන්නරුවේදී දවසක් හම්බෙනවා මේ දෙන්නෙක් ඒ දෙන්නගේ ඇත්ත කතාව මේ ඒක කියන්නේ මේ
ඒ සින්දුව කරලා ගොඩාක් කාලෙකට පස්සේ හම්බෙන්නේ. නමුත් අර එහෙම මාත් එක්ක බෙදා ගන්නවා මෙන්න මෙහෙමයි මේ කියලාදී ඒක ඇත්තටම හරිම සතුටු දෙයක් මේ එහෙම අතිශය පෞද්ගලික කාරණාවක් වුණත් මේ බෙදා ගන්න පුළුවන් තරමට අර සමීප වෙනවා කියන එක. සහ මම මේ ගොඩාක් වෙලාවට මේ මගේ සින්දු අහන රස විඳින ගොඩක් අය මම පෞද්ගලිකව අඳුරනවා. ඒක වෙන විදිය කොහොමද කියලා මම දන්නේ නැහැ. සමහරට එක වගේ අය හින්දා වෙන්නේ නැති අපි ටිකක් සමීප වෙනවා ඉක්මනට මේ හම් වෙලාම හෝ මැසේජ් වලින් හරි කමෙන්ට්ස් වලින් හරි මොනවයින් හරි අපි ටක් ගාලා සමීප වෙනවා සහ අපි පසුව හම් වෙනවා. දැන් නෝර ආවොත් එහෙම ඔය හැමෝම මාට කතා කරලා යනවා. නැත්නම් මං කොහේ හරි ගිහිල්ලා සමහරවිට මම කොහේ හරි ගිහිල්ලා පෝස්ට් එකක් දැම්මම මේ අයියා හරි මල්ලි හරි අයියා අපි මෙහෙ ඉන්නේ අපි එන්න මේ අපි හම්බෙමු එහෙම කියලා අපි හම්බෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක තමයි අර ඇත්තටම හරිම ආදරේ සහ මේ ඒ සින්දු වලට සහ නිර්මාණ වලට මට ලැබිච්ච හොඳම ඇගීම. අඳුරුලාගෙන වහින කොට වෙයි හිත්නීමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් අනිකට උඩුරාවන මොන දුරද බං. ඉතින් ඒ ගීත අහද්දී මම ඔබට පොඩි මතක් කිරීමක් සහ නිකන් ආරාධනයක් වගේ එකක් කරන්න කැමතියි. තරින් දම්සරයි ගීත අහන ගමන් ඒ හැම ගීතයකම යටින් ලියවිච්ච පොඩි ලස්සන ඡේදයක් තියෙනවා. ඒකත් කියවන්න. ඒ කියවන ගමන්ම පුළුවන් නම් තියෙන කමෙන්ට්ස් ටිකකුත් ටිකක් කියවන්න. මොකද ඒව ඇතුලේ වෙනම කතන්දර තියෙනවා. වෙනම ජීවිත කතන්දර. ඒවත් හරි අපූර්වයි. අපි මිනිස්සුන්ගේ ජීවිත කියවගෙන යන ගමනක් නේ අර තරින් දම්සරගේ තියෙනවා එක වාක්‍යයක්. ජීවිත නම් පුදුමාකාරය නේද? එකිනෙකට වෙනස්ය. ජීවිත උගන්වල නම් ජීවිත විමසිය යුතුමයි කියලා. ඉතින් ඒ නිසා ඒවත් ටිකක් කියවන්න පුළුවන් නම් හොඳයි. යම් කිසි අදහසක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මට තව අහන්න හිතිච්ච දෙයක් තමයි දැන් ඔබ ගොඩක්ම නුවර ඉඳලා වැඩ කරන්නේ. නුවර ගොඩක් දැනෙන කෙනෙක් වෙන්න ඇති. නුවර හැදිච්ච වැඩිච්ච ඉපදිච්ච කෙනෙක් විදිහට. ගොඩක් දෙනා කියනවා මේ කොළඹට යන්න ඕනේ වැඩ ටිකක් කරන්න. ඒකේ යම් සත්‍යතාවයකුත් තියෙනව නැතුව නෙවෙයි. නුවරම දින්න බලාපොරොත්තුව දිගටම කොළඹ යන්න නැත වෙන තැනකට යන්න එහෙම ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවද? නැහැ. මම නුවර මේ කරන විදිහටම මේ වැඩ ටික කරන් ඉන්න තමයි ඇත්තටම කැමති. සහ මට නිදහස් ඒක. ඒක තමයි මේ සහ මම පුරුදු වෙච්ච දේ. මට පුරුදු පරිසරයේ හොරු පුරුදු මිනිස්සු ඉන්නේ. ඒ නිසා මම ඒකට කැමතියි ඇත්තට. ඒත් එක්ක හැදිච්ච ගීත ගොඩක් තියෙනව නේද මේ? ඔව්. එහෙම බැලුවහම අර ප්‍රේම සජ්ජායනය රොබරෝසින්නගේ ඒ අතරම නුවර බේස් වෙලා හැදිච්ච ඒවා මීනුකා තියෙනවා. ඔව් මීනුකා. ඒ ඉතින් මගේ අර මේ පුරුදු පරිසරය නිසා වෙන්නේ නැති ඒක මේ එහෙම වෙන්නේ. මට මේ දැන් අපි ගොඩක් වෙලාවට ඔබත් එක්ක කතා කරද්දී ඔය හැම ගීතයකටම වගේ පොඩි පසුබිම් කතාවක් එක්ක තියෙන ගතියකුත් තියෙනවනේ. ගොඩක් ගීතවලට මේ අපි එහෙම එක්කුත් ටිකක් කතා කරමු. මේ මෑතක මං හරියට රසවින්ද ගීතයක් තමයි ඔබේ කැලෑමලා. මේ මං හිතන්නේ අර ඒක ඔබ මේ කොහේ හරි ඔබ චාරිකා යන්නත් කැමතිනේ. ඒවත් එක්ක බැඳිච්ච ගීතය. මේ ඒ ගැන ටිකක් කතා කරමු කැලෑමලක් ගැන. මේ ඔය එක කාලෙක දැන් ඔහම වැඩ ටික කරන් එද්දී මට ආසාවක් එනවා මේ ඇල්බම් එකක් කරන්න. ඊට පස්සේ දැන් මම හිතන් ඉන්න දැන් වැඩේ පටන් ගන්න නැහනේ. වැඩේ කරන් එද්දී දැන් සින්දු 10ක ඇල්බම් එකක් හදනවා මම කියලා මේ ඒකෙන් දැන් බෙදා ගන්නවා. ගාන්න මේගොල්ලෝ එකක් මගේ යාළුවෝ කීප දෙනෙක්ට දෙනවා මෙන්න මෙහෙම මට මෙලඩියන් මියුසික් කරලා දෙන්න. මේ ඒගොල්ලෝ කැමැත්තෙන් බාර ගන්න වැඩේ දැන් ඉතුරු සින්දු බහම මම කරනවා. එහෙම කිය දැන් වැඩි කරන් ඇති තමයි තේරෙන්නේ. දැන් මෙච්චර ලොකු බජට් එකක් යනවනේ මේ වැඩ ටික කරන. මොකද දැන් අපි හිම කමර්ෂල් වැඩ කරනවා නෙවෙයිනේ. ඊට පස්සේ මම දැන් තීරණය කරනවා වැඩකදී වගේ නෑ සින්දු 5ක් ඇති දැන් මේ වැඩේට කියලා හාමුදුරුවන්ට දැන් කතා කරලා මම විස්තරي කියලා රුණුක හාමුදුරුවන්ට මේ නමක් යෝජනා කරගන්න. ඊට පස්සේ හාමුදුරුව මට කියනවා අනාරාධිත සමරුන් කියලා අපි මේ වැඩේ කරන් යන්. ඊට පස්සේ අනාරාධිත සමරුන් කියලා දැන් මේ වැඩේට නමක් දාගෙන දැන් වැඩ ටික කරන් යනවා. ඒකේ පළවෙනිටම පටන් ගන්නේ කැලෑමලක් ඔබ આવොත් මකරන්දේ තව මා කියලා එකක් තියෙනවා.
ඊටස මඩ කලප හිනා ඔය ඔක්කොම මගේ සමීප මිනිස්සු ටික මට නිර්මාණය කරලා තිබ්බ වැඩ ඔබාවත් මකරන්දය දෙක තිවුණන් මල්ලි තමා ලියලා මේ මුසික් කරලා ඒ වැඩික් කරගත්තේ ඒක වෙන රහක් ඉටසේ මා කියන එක මේ කවින් මල්ලි මට හදල දෙන්න ඉටස් මට කල්පයක ගගන මල්ලි ලියලා මට මේ එයාගේ කන්තලි අද්දී සිදුවිච්ච අත්දැකීමක් වෙන්නදී මනුසය කොමත් ඔය ඒ මාතෘකාවට ටිකක් බරයි ඒ පැත්තට එක ඉන්න යුද්ධය ඇතිීමට හේතු වගේ දෙයක් මේ ඒක මම මෙලඩියන් මියුසික් කරා ඊටසේ අන්තිමට තිබ්බ කැලෑමලක් එක දැන් ඕක හදන්න ඇත්තට පාදක වුණේ මම 2021 හෝ 2 පාද යාත්‍රා යනවා ඔකන් දැන් කතරගමට දවස් කීපයක් දවස් 5ක් හෝ 6ක් මේ ඒ පළවෙනි වතාවට යන්නේ දැන් මම ඒකට යන්න කලින් ඒක ලියා ගන්න කොහොමද මේක මොකක්ද ඇති වෙන්නේ කොහොමද වෙන්නේ ඊට පස්සේ ඒකේ තියෙන ජන කතා නම්මනම් ඒ විස්තර ඔක්කොම මම හොයාගෙන ඒක දැන් හදාගෙන මගේ පිළිගත හැකි ජනප්‍රවාද කතා එකතු කරලා මම මගේ කතාවක් හදාගන්න. දැන් ඔය කතාව හදාගෙන දැන් එක තැනක කියනවා ඔය කතරගම දෙවියෝ වල්ලි මාතාවයි දැන් ওই බාරේ යනවා එනවා. එතකොට ඒ ඉද්දි දැන් ගැහණෙක් සහ විරිම් කෙනෙක් කියන කෙනෙක් එතන වැඩේ. එතකොට ඒ දෙන්න ඕකේ අද්දි වෙන්න පුළුවන් දේවල් ටික. ඒ පරිසරය, ඒ තියෙන දේවල් එක්ක වෙන්න පුළුවන් දේවල් සහ අපි දැන් ඒ පාරේ යද්දි අපිට වෙන වැඩ ටික තියෙනවානේ. මල් හම්බෙනවා, කටු ඇනෙනවා, වැටෙනවා, දූවිලි, කොහොඹ ගස්, කොහොම පිරිච්ච තැනක තමයි අපිට යන්න තියෙන්නේ. දැන් ඕක ගිහිල්ලා ඇවිල්ලා සාමාන්‍ය දින්න දැන් කිසිම කන්සෙප්ට් එකක් මගේ ඔළුවට එන්නේ නැහැ. මේ මොනෑම හේතුවකටත් මම ඒක උත්සාහ කරාට කිසිම හේතුවක් ආවේ නැහැ. නමුත් ඊට පස්සේ අවුරුද්දකටත් පස්සේ මම මේ වයිෆ් එක්ක යනවා මේ අපේ යාළු මේ කීප දෙනෙක් එක්ක අපි 6 දෙනෙක් හෝටන් තැන්න ගිහිල්ලා දැන් එහෙ මේ ඔය ෆොටෝස් වගේ එක්ක බලද්දී මේ දැන් ටික කරකට ගැළපෙන දේවල් ටිකක් මේ යන දැන් අපිට එහෙදිත් කටු වෙනනවා එහෙ මල් හම් වෙනවා වගේ එක එක දේවල් ටිකක් මේ වෙනවා. ඉතින් මං ඒකෙන් පොඩි ටිකක් අරගෙන මම ආපහු අර පරණ කතාවට එද්දි මේ අපි දෙන්නට මේ සිද්ධ වෙච්ච දේවල් ටික එදා ඒ ගමනෙද්දි වෙන්න පුළුවන් වගේක් මට ආවා. ඒක හරි චූටි තැනක්. නමුත් ඒකෙන් තමයි මේ ඒ කතාව පාදක කරගෙන ඔය මේ එක්ස්පීරියන්ස් එකෙන් මේක මෙහෙම වෙන්න දී කියලා හිතාගෙන අදු සින්දුවක් තමයි කැලෑමලක් කියන්නේ. ඒක හරි ලස්සනට ඉතින් මේ ඒ වැඩ ටික සිද්ධ වුණා. අන්තිමට මේ ඒක දින ඔය මගුල් මුදු නැත කැලෑමල් මිස නුඹ දෑත් සරසන්න. අන්තිමට අපි ප්‍රී ෂූට් එකකටත් අපි ඒ කන්සෙප්ට් එක තමයි මේ පාදක කරගත්තේ. දහවලේ කටු ඇනී සීරු කැලල්පිරි මදිමින් මාදිහාකිම බලන්නේ ඔය දැවෙනදිවු දැසින් කුහුඹ සිහිනේ පපුතුරෙහි උණුහුමේ ගුලි වෙන්න ගිනි කොනේ සඳ කෙමිවියන යට කැලෑමල් නිදියන්න. අපි කතා කරමින් ඉන්න තරිඳු දම්සරත් එක්ක ඉතින් බොහොම විශේෂ කතා බහක් මේක. ඔහුගේ ගීත එක්ක ගීත හැදිච්ච විදිහත් එක්ක තව විශේෂ දෙයක් කතා කරන්න ඕනේ. ඔහු ඔබ දන්නවා ප්‍රේම සජ්ජායනය ඔහුගේ ගී ප්‍රසංගය ඒක හරි ලස්සන වැඩක්. ගොඩක් දෙනෙක් එකතු වෙන දන්නම කියන පිරිසක් එක්ක එකතු වෙලා කරන හරි නිදහසේ කරන්න පුළුවන් ලස්සන වැඩක් ප්‍රේම සජ්ජායනය. අපි දැන් නුවර සහ කොළඹ ප්‍රේම සජ්ජායන ප්‍රසංග දෙකක් පැවැත්තුවා, තුනක් පැවැත්තුවා. තව වැඩකට ලෑස්ති වෙනවා කියලා ආරංචි. ඒ ගැන ටිකක් කතා කරමු. දැන් මේ ඇවිල්ලා හතරවෙනි කොන්සර්ට් එක. දැන් මේක පොඩ්ඩක් මේ කලින් එකට වඩා පොඩ්ඩක් වෙනස් කරන්න තමයි බලාපොරොත්තුව. එකක් තමයි මේකේ බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ තීම් එකකට තමයි මේ සැරේ වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කට්ටිය එකතු ලෝක කරද්දි වෙන
එකක් වෙන්න පුළුවන්. මම තාම ඉන්නේ ඒ මතේ. තාම වැඩි කරගෙන යනකම් මේ සැරේ ගිටාස් මේන් වෙච්ච හරි සරල වැඩක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙබරවාරි මාසේ 13 වෙනිදා මේ පෙරදිනේ කැම්පස් එකේ අර වල කියන්නේ අපි එලිමහන් රංගපීඨේ එතන තමයි වැඩේට යොදාගෙන තියෙන්නේ. බලමු තාම වැඩේ සූදානම් කරමින් පවතිනවා. ඉතින් හොඳ ආරංචියක් තරින් දම්සරගේ ප්‍රේම සජ්ජායනය ගී ප්‍රසංගය එහෙමත් නැත්නම් මේ හැන්දෑව හරි ලස්සන හැන්දෑවක් වුණ ඔබට ආරංචියක් විදිහට අපි දෙනවා. පෙබරවාරි මාසයේදී 2026 ලබන වසරේ පෙබරවාරි 13 වෙනිදාට පෙරාදෙණිය විශ්වවිද්‍යාලීය එලිමහන් රංගපීඨය එහෙම නැත්නම් අපි දන්න වලයිදී පැවැත්වෙන්නට නියමිත බව අපි කියනවා ඔබට. ඉතින් ටිකක් වෙනස් වැඩක්. මොකද මේ ප්‍රේම සජ්ජායනය කලින් තිබ්බ හැම එකක්ම වගේ අපි ටිකක් ඉන්ඩෝ කන්සෙප්ට් එකකට ගියේ. නමුත් මේක ටිකක් අවුට්ඩෝ එළියට ඇවිල්ලා හැන්දෑවක හරි ආදරයෙන් අනික ආදරණීය දවසක තියන්නෙත් ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා. ඉතින් ඒකත් වෙනස් වැඩක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ අපි හොඳ දේවල් ටිකක් කතා කරා. කියන්නකො ටිකක් අපි වැඩසටහන අවසානයේට දෙයක්. මේ දවස්වල දැන් කරගෙන යන වැඩ ටික තියෙනවා. අපි ඒ ටික දැන් කොන්සර්ට් එකට කලින් ඒ ටික සමාජගත කරන්න තමයි බලාපොරොත්තු. ඊට පස්සේ ඒ ටිකත් අහන්න කියලා මම ආරාධනා කරනවා. සහ කොන්සර්ට් එකටත් එන්න අපිට පුළුවන් වැඩ ටික ගැන කතා කරන්න, වැඩ ටික අලුත් විදියකට රස විඳින්න, ඔය වගේ දේවල් ටික. ඉතින් ඕක තමයි විස්තරේ. බොහොම ස්තුතියි මට කතා කරාට සහ මම ඒකට සම්බන්ධ කරගත්තට. අපි හම්බෙමු මේ පෙබරවාරි 14. හරි, බොහොම ස්තුතියි. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ තරිඳු දම්සර. ඔහු ගැන මම ලොකු හැඳින්වීමක් කරේ නෑ. මොකද ඔබ දන්නවා ඔහු කවුද කියලා. ඔහුගේ වැඩ ගැන හොඳටම දන්නවා. ටිකක් නිහඬ වුණාට ඔහුගේ වැඩ හරි ගැඹුරුයි. ඒවා ගොඩක් දෙනෙක් හරි ආදරෙන් වැළඳගත්ත ගීත නිර්මාණ. ඉතින් එහෙම කෙනෙක් වෙනුවෙන් තමයි අද ස්පේස් අපේ අසුන වෙන්නුනේ. නැවත දවසක අපි මේ වගේම යුනික් කතන්දර තියෙන යුනික් මිනිස්සුත් එක්ක හම්බෙනවා. ස්පේස් ඒ අය වෙනුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔබත් එහෙම කෙනෙක් නම් අපි ආරාධනා කරන්න ඉඩ තියෙනවා ඔබටත් දවසක මේ අසුනට. අපි ආය දවසක හම්බෙමු ස්පේස් වැඩසටහනකින්.